10කට 15කට සමහර විට 25කට 30කට ඊටත් වැඩි වෙන්න පුළුවන්. මේ ලෝකේ ඉන්න දෙන්නෙක්ට ගොඩක් සතුටු දවසක් වුණා. ඒ කවුද කියලා දන්නවද? ඒ තමයි ඔයාගේ අම්මයි තාත්තයි. මොකද මේ වීඩියෝ එක බලන ඔයා මේ ලෝකෙට ආපු දවස, එයාලගේ සීන සැබෑ වුණ දවස, ඔයාට මතක ඇති ගෙදර ගෙනාවම ඔයාට ලැබුණු ආදරය, ඔයා කොච්චර සතුටින් හිටියද? දැන් ඔයාගේ වයසත් එක්ක ඔයාගේ ජීවිතය ගැන ඔයාට සතුටුයිද කියලා පොඩ්ඩක් අහන්න ඔයාගේ. ඔයාගේ අම්මගෙනුයි තාත්තගෙනුයි අහන්න ඔයා ගැන සතුටුයිද කියලා. මම ඔයාට ලොකු කතාවක් කියන්නයි යන්නේ. ඔයාගේ ජීවිතයේ සමහර තැන්වල ඔයා ෆේල් වෙලා ඇති. අසාර්ථක වෙලා ඇති. මිනිස්සුව දාලා යන්නේ. මිනිස්සුව කොන් කරලා ඇති. ඔයාව භාගයට මරලා දාන්නේ. ඔයාගේ ඉන්න විනාශ කරන්නේ. ඔයාට ඔයාවම නැති වෙලා ඇති. ඔයාගේ අනාගතය ගැන කිසිම අදහසක් ඔයාට නැතුව. ඒත් ආදරණීය අයියා නංගි මල්ලි. මම කියනවා මේ වීඩියෝ එක බලන ඔයා මේ ලෝකේ ඉන්න වාසනාවන්තයෙන්ගේ එක්කෙනෙක් කියලා. මොකද ඔයා තාමත් ජීවත් වෙනවා. නිකියුජික් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉපදිච්ච දරුවෙක්. ඉපදෙනකොටම අත් දෙකයි කකුල් දෙකයි නෑ. හිතලා බලන්න පොඩ්ඩක් මොන තරම් අසරණයිද කියලා. පිස්සු වගේ නේද? ඒත් අද ලෝකේ ඉන්න මිලියනපතිය, ලේඛකයෙක්, මොටිවේෂන් ස්පීකර් කෙනෙක්. හිතා ගන්නත් බෑ නේද? ජෙසිකා ෆොක්ස් ඇමරිකාවේ ඉපදිච්ච තරුණියක්. අවාසනාවට ඉපදෙනකොටම අත් දෙක නැතුව ඉපදෙන්නේ. දෙයියනේ මොන තරම් පවුද? ඒත් අද ජෙසිකා තමයි ලෝකේ ඉන්න පළමු දෙයක් රහිත බලපත්‍රලාභී ගුවන් යානා නියමුවරිය. ඇය ටයිකොන්ඩෝ ක්‍රීඩාවේ කළු කටුදාරිනිය. සර්ෆින් ක්‍රීඩිකාවක්. විශ්වාස කරන්නවත් බෑ වගේ නේද? ඩේවිඩ් වියර් ආබාධිත පුද්ගලයෙක්. ඒත් අද ඔලිම්පික් පදක්කම් ලාභියෙක්. රිචඩ් වයිට් දණහිසෙන් පහළ නෑ. යකඩ ප්ලේට් එකක් සවි කරලා තියෙන්නේ. ඒත් මලන ක්‍රීඩාවෙන් ඔලිම්පික් ජයග්‍රහණය කරනවා. ජැක් මා චීනයේ දුප්පත්ම ගමක දුප්පත්ම පවුලක ඉපදිච්ච කොල්ලෙක්. අලිබාබා සමාගම හරහා ලෝකයේ පළමු බිලියනපති ඔෆිසි දෙනා අතරට ආවා. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පොඩි කාලේ පාර අතු ගාලා තියෙනවා. කෑම බීම ටික ගන්න. අද වෙද්දි ලෝක පූජිත ක්‍රීඩකයෙක්. මුනිබා මසාරි පාකිස්තාන ජාතික තරුණියක්. රියල් මැදුරකින් ඇයගේ ඉන්නෙන් පහළ පණ නැති වෙනවා. සැමියා ඇව දාලා යනවා. මානසිකව කඩා වැටෙනවා. ඒත් අද වෙද්දි ලෝකෙම දන්න කෙනෙක්. ඒ යුනිසෙෆ් සංවිධානයේ සමාජිකාවක්. ඔප්‍රා වින්ෆ්‍රේ අවුරුදු 14න් තමන්ගේ මාමා අතින් කීප වරක්ම දූෂණය වෙනවා. ඇය ගැබිනියක් වෙනවා. ඒත් අඩු වයසක් නිසා දරුවා නැති වෙනවා. සමාජයෙන් එන බලපෑම කොහොමද? මානසිකව කොච්චර වැටෙන්නේ නැතිද? ඒත් අද ලෝකේ ඉන්න ජනප්‍රියතම මාධ්‍යවේදිනිය ඇයයි. ඇයට සම කරන්න කෙනෙක් නැහැ. ලංකාවේ අපි දන්න නවලෝක මුදලාලි ඉගෙනගෙන නෑ 5 වසරටවත්. 775ක් වරන් කොළඹට එන්නේ කිසිම දෙයක් නොදැන. වසර ගානකට පස්සේ ලංකාවේ බිහිවෙච්ච කෝටිපති ව්‍යාපාරිකයෙක් වෙනවා. සිද්ධාලේප මුදලාලි පාරේ නිදාගෙන මුලින්ම සිද්ධාලේප විකුණලා තියෙනවා. අවසානයේ රටවල් ගණනකට ආයුර්වේද නිෂ්පාදන අරගෙන යනවා. මැලිබන් මුදලාලි පොඩි කරත්තක බිස්කට් විකුණලා ටිකෙන් ටික දියුණු කරපු ව්‍යාපාරය තමයි අද ලංකාවේ අංක 1 සන්නාමයක් වෙලා තියෙන්නේ. බලන්න අපි මේ ලෝකෙට එද්දී අපි ගැන දන්නේ නැහැ. ආවේ කොහෙන්ද? නම මොකක්ද? කිසිම දෙයක්. සමහර වෙන්නේ අඩුපාඩුවක. සමහර විට කර්මය වෙන්න ඇති. අවාසනාව වෙන්නත් ඇති. ඒත් ළමයි එහෙම ආපු මිනිස්සු Tamanගේ ධෛර්යය වෙනස් කරලා තියෙනවා. ලෝකේ hina වෙද්දි, සමච්චල් කරද්දි, නින්දා කරද්දි, තනි කරද්දි, දාලා යද්දි මොනතරම් වේදනාවක්ද? ඒත් ළමයි කාටවත් බැරි එක දෙයක් මෙයාලගෙන් ඈත් කරන්න. ඒ තමයි එයාලගේ අරමුණ. සිහිනය. Tamanගේ ඇතුලේ ඇවිලෙන පිච්චෙන Tamanගේ හීනය. ඒක කිසිම දෙයකට කිසිම කෙනෙක්ට එයාලගෙන් ඈත් කරන්න බැරි වුණා. අද එයාලගේ වටිනාකම තමයි එයාලගේ ජීවිතේ කඩා වැටුණු තැන. මම අහන ඔයා කවුද? ඔයාගේ වටිනාකම කීයද? මිනිස්සු ඔයාට කොච්චර පිළිගැනීමක් දෙනවද? ඔයාව ගණන් ගන්නවද? ඔයා මිනිස්සුන්ගෙන් වටිනාකම් ඉල්ලගෙන පස්සෙන් යන වැඳ වැටෙන අඬන බලෙන් ආදරේ ඉල්ලන පීච්චන් චරිතයක් නම් තේරුම් ගන්න. ඔයාට විතරයි ඔයාට වටිනාකමක් දෙන්න පුළුවන්. ඒකට ඔයාට උදව් කරන්න මඟ පෙන්වන්න දැනුම දෙන්නයි Future Mind YouTube channel එක
එක අපි නිර්මාණය කළේ. මොකද අපි ජීවිතේ එක තැනක කට්ටක් ආපු නිසා, ඒ වේදනාව දන්න නිසා. ඉතින් හීනයක් හිතේ තියාගෙන තනි වෙලා විඳවන කෙනෙක් නම්, ජීවිතේ කඩා වැටිච්ච කෙනෙක් නම්, ඔයා පාරක් හොයන කෙනෙක් නම්, ඔයා අනිවාර්යෙන් අපිත් එක්ක ඉන්න ඕනි. අනාගතයේ මිලියනපතියෙක් වෙන්න ඕනි කෙනෙක්. සතුටේ ඔයාව අඳුර ගන්න ලැබීම. එහෙනම් ජීවිතයේ සත්‍ය සිදුවීම් එක්ක ජීවිතේ වෙනස් කරන්න කැමති ඔයාට ගොඩක් දේවල් අපි අරන් යනවා. නික්කි කතපය හතර නැතුව ජීවිතේ වෙනස් කරා නම් ඔයාට බැරි නෑ. ඔයාගේ හිතයි ඔයාගේ වටේ ඉන්න මිනිස්සුයි තමයි ඔයාට දිනන්න දෙන්නේ නැත්තේ. මුලින්ම මෙන්න මේ ආශ්‍රය ඔයා හිතන විදියට ඔයාට වෙනස් කරන්න වෙනවා. ඒක අපි කියලා දෙන්න. දැන් ඉඳන් ජීවත් වෙන්න පටන් ගන්න. ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, කතා කරන්න බැරි ආබාධිත මිනිස්සු අතරේ ඔයාට හැමදේම තියෙනවා නම් ඔයා ඒකෙත් හරි දෙයක් කරන්නේ නැත්නම් ඔයා ඇත්තටම පව්කාරයෙක්. ඒ නිසා වෙනස් වෙන්න තීරණයක් ගන්න. ඔයාට පුළුවන් මේක කරන්න. මේ ආරම්භයේ ධනවත් වෙන්න, සාර්ථක වෙන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මොකද අපිට ඔයාව මිස් වෙන්නේ නැහැ. හැබැයි ඔයාට අපි මිස් වෙන්න පුළුවන්. ඔයාට ඉන්න එකම මිත්‍රයා, ගුරුවරයා අපි වෙන්න පුළුවන්. නැවත හමු වෙමු. හොයාගන්න ඔයාගේ සීනය.